welcome back to my YouTube channel. ඉතින් අද මම හිතුවා ඩේ බ්ලොග් එකක් කරොත් හොඳයි කියලා. ඒ මොකද දන්නවද මේ මම අද පොඩි ගමනක් යන්න හිතන් ඉන්නවා. හවස මම කාලේ ගිහලා යන්න ආසාවෙන් හිටපු තැනක් ඒකේ අර ලස්සන අයිටම්ස් තියෙනවා. ඒ කියන්නේ මට රූම් එකට පොඩි බඩු වගේක් ගන්න ඕනිකම තිබ්බා රූම් එක ලස්සන කරගන්න. හැබැයි අර මට හරියට මම තෙමු ඉක්නොත් try කළා ඕඩර් කරන්න. හැබැයි මේ අර මට හරියට දේවල් මට හොයාගන්න බැරි වුණා. ඉතින් ඒ හින්දා මට හිතුණා මෙතනට ගිහිල්ලා චුට්ටක් බලන්න ඕනි කියලා. හැබැයි මම දන්නේ නැහැ කොහොමද prices affordable ද කියලා මම දන්නේ නැහැ. එතෙන්ට මම යන්න ආසාවෙන් හිටියේ. ඉතින් ඒකයි මම මේ vlog එක කරන්නේ. හරි මම දැන් කියන අද දවස් schedule එක මොකක්ද කියලා. ඔයාලා පුළුවන් ගිස් කරන්න කොහෙද යන්නේ කියලා. මේ එක මම කියන්නම් උදේ 8 ඉඳන් 12 වෙනකන් හොස්පිටල් යන්න ඕනි. අද මේ දවස්වල අපි ඉන්නේ orthopedics වල. ඒ කියන්නේ අපි අතපහෙම කැඩුනහම එන්නේ. ඒ කියන්නේ fracture වුණාම එන්නේ ඒ wards වලට. එතන ඉඳලා ඊට පස්සේ එකේ ඉඳන් 4:00 වෙනකන් ටයිම් ටේබල් එකේ ලෙක්චර් එකක් දාලා තියෙනවා. මම එක ලෙක්චර් එකයි තියෙන්නේ. මම හිතන්නේ නැහැ ඒක 4:00 වෙනකම්ම තියෙයි කියලා. උඩින්ම 3 වගේ වෙනකන් තියෙයි. සමහර 2:00 වෙද්දි ඉවර වෙයි ගොඩක් දුරට. ඉතින් ඒ ලෙක්චර් එකට ඉඳලා ඊට පස්සේ වෙලාව තිබ්බ චුට්ටක් පාඩම් කරලා මම හිතන්නේ අද නම් වෙලාව තියෙයි කියලා. බලමු. පාඩම් කරලා ඊට පස්සේ ඒ ගමන යනවා යාළුවෙක් එක්ක. ඊට පස්සේ මම ඉක්මනටම ලෑස්ති වෙන්න පටන් ගත්තා. මොකද මට මේ වෙනකොට පරක් වෙලා තිබ්බ චුට්ටක්. අපිට ටිකක් මහන්සි වගේ දැනුණාම චුට්ටක් බ්‍රේක් එකක් අරගෙන ආයි වැඩ පටන් ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒක සමහර විට දවසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක පැයක් දෙකක් වගේ වුණත් වෙන්න පුළුවන්. එතකොට මේ තියෙන අපි හොස්ටල් එක. ඉන්න ලැස්ති වුණා. හරි වැඩේ උනේ මං කිව්වනේ අර 4 වෙනකන් ලෙක්චර් එක තියෙන එක නැහැ කියලා. ඒ ලෙක්චර් එක 4 වෙනකන්ම තිබ්බා. කොහොමද මම 3ට යන්න හිටියේ. දැන් වෙලාව 4යි කාලයි. කරන් දෙන්නේ නැහැ ඉතින්. මොනව කරන්නද? මට වෙන දවසකුත් නැහැ යන්න. අද තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ දවස් ටිකේම එක දිගට ඉරිදාත් අපිට ක්ලිනිකල්ස් යන්න ඕන. ඉතින් ඇත්තටම හරියම මහන්සියෙන් හිටියේ. ඉතින් මට හිතුණා රීෆ්‍රෙෂ් වෙන්න, රීසෙට් වෙන්න කොහේ හරි ගිහින් ආවොත් හොඳයි කියලා. ඉතින් ඇත්තටම මම මේ vlog එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නත් හිතුවේ ඒක හින්දා තමයි. මේ ඉතින් ඔයාලා කොටාක් දෙනෙක් යන්න ආසාවෙන් බලන් ඉන්න කොළඹ මෙඩිකල් ෆැකල්ටි එක. ඒක ඉස්සරහා තමයි ලේඩි ජේ එක තියෙන්නේ. මම යන්න ආසාවෙන් හිටියේ එතනට තමයි. එතන ළඟ තිබ්බ පේස්ට්‍රි ෂොප් එකකින් පොඩි දෙයක් කාලා අපි ඊට පස්සේ ෂොප් එක ඇතුළට ගියා. ඉතින් මෙහෙමයි එහෙම ලොකු දෙයක් නැහැ. ඒ වුණාට මම මේකේ ආස දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අර ලස්සන චුටි දේවල්. දැන් බලන්න මෙතන තියෙනවා මාරම ලස්සන මල් ටිකක්. හැබැයි ඒවා ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් නෙමෙයි. හැබැයි ඒවා හරිම ලස්සනයි. කියන්නේ මට පිස්සු වගේ එතනට ගියාම. මෙතන මම තව ආස දෙයක් හම්බුණා. හරිද? සෙන්ටඩ් කැන්ඩල්ස්. අනේ මම ඒවට හරිම ආසයි. ඒවා හරිම ෂෝකී ඇස්තටික් වයිබ් එකක් තියෙනවා. මේ වගේම මෙතන තිබ්බ කැන්ඩල්ස් වල ෆ්‍රේග්‍රන්ස් එකත් හරිම ෂෝක්. මම ඉතින් ගත්තේ ඇත්තටම කැන්ඩල්ස් ටිකයි. ඊට පස්සේ මගේ රූම් ඩෙකෝස් වලට ඕනි පුංචි බඩු ටිකකුයි.
විතරයි මම ගත්තේ, ගොඩක් දේවල් ගත්තේ නැහැ. ඉතින් අපිට ඇත්තටම වැඩි වෙලාවක් ඉන්න ඕනේ නැහැ. මොකද අපිට අද එන්න පරක්කු වුණානේ. ඊට පස්සේ අපි ආවා ඩිනර් ගන්න ලාලුන කැෆේ එකට. මට අපි ගත්ත මීල්ස් ටික එවනා රෙකෝඩ් කරගන්න අමතක වුණා. කොහොම හරි අපි ඩිනර් අරගෙන ආපහු ඉක්මනට හොස්ටල් එකට ආවා. මොකද අපි එන්නත් පරක්කු වෙච්ච හින්දා අපි ගොඩක් වෙලා එතන හිටියා නම් අපිට ගොඩාක් රැ වෙනවා එන්න. එහෙම තමයි අපේ ජූරි ඩේට් එක ඉවරනේ. Thanks for watching. Bye. Subscribe for more.